කුමාරවරුන්ගේ ප්‍රථම සංග්‍රාමය Battle of the Princes මේ කුමාරවරුන්ගේ සංග්‍රාම කාලයයි. On Friday 19th of June 2026 at the Asgiriya International Cricket Stadium. You are all invited. අපේ ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය ආරම්භ කරලා අවුරුදු 20ක් සපිරෙන මොහොතේ අපි කල්පනා කළා අපේ විද්‍යාලයේ දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය සඳහා නවමු අරමුණකට යොමු කරන්න. ඉතින් ඒ අනුව අපි සාකච්ඡා කරලා දරුවන්ගේ අභිමානයත් ඇතිව මේ එළඹෙන 19 වෙනිදා රණබිම රාජකීය විද්‍යාලය සමග සුහද ක්‍රිකට් තරගයකට අපි සූදානම් වෙනවා. මේ අවස්ථාවේදී අපි විද්‍යාල දෙකේම දරුවන්ගේ දක්ෂතාවයන් දැකලා තියෙනවා. එනිසා දක්ෂ ශිෂ්‍යයන්ට ඉදිරියට යෑම සඳහා යම්කිසි අරමුණක් ඇති කරන්න තමයි අපි මේ සුහද ක්‍රීඩා තරගය ආරම්භ කරන්නේ. මේදී මම විශේෂයෙන්ම මතක් කරන්නේ අපේ ආදි ශිෂ්‍යයන්ට ඒ වගේම වර්තමාන ශිෂ්‍යයන්ට මේක සුහද ක්‍රිකට් තරගයක්. මේ තරගයේ නැරඹීම සඳහා ඒ සිළු දෙනාම පැමිණෙනු ඇතැයි මම අපේක්ෂා කරනවා. ඒ පැමිණියාට පස්සේ සුහද ක්‍රීඩා තරගයක් නිසා බොහොම අභිමානයෙන් යුක්තව විද්‍යාල දෙකේම අභිමානය රැකෙන ආකාරයට අපි ඒ කටයුත්ත අවසන් කළ යුතු වෙනවා. ඉතින් අපේ ආදි ශිෂ්‍යයෝ බොහොම බුද්ධිමත් ශිෂ්‍ය සංඛ්‍යාවක් අපිට ඉන්නේ. ඉතින් ඒ අය දෙපාර්ශ්වයම එකතු වෙලා මේ ක්‍රිකට් තරගයේ ඉදිරියට තවට පවත්වාගෙන යන්න ලොකු සහයෝගයක් ලබා දෙයි කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුල ඉඳගෙන මේ සුහද ක්‍රිකට් තරගයෙන් අපි අපේක්ෂා කරන්නේ විද්‍යාල සමග සුහදත්වය තව තවත් වර්ධනය කරගන්න. ඉතින් ඒ අරමුණින් ආරම්භ කරපු මේ කටයුත්ත සාර්ථකව ආරම්භ කිරීමටත් සාර්ථකව අවසන් කිරීම සඳහා හොඳ දායකත්වයක් අපේක්ෂා කරනවා. ඒ වගේම සංවරශීලී දායකත්වයක් අපි අපේක්ෂා කරනවා. ක්‍රීඩකයන් දිරිමත් කිරීම සඳහා කටයුතු සිදු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තු වෙන තමයි මේ ක්‍රිකට් තරගය අපි ආරම්භ කරන්නේ. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගයත් ආශිර්වාදත් අපි ඉදසින් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් වේවා සියලු දෙනාටම. මහනුවර රණබිම රාජකීය විද්‍යාලය සහ ශ්‍රී චන්දානන්ද බෞද්ධ පාසල අතර ප්‍රථම වතාවට පැවැත්වෙන කුමාරවරුන්ගේ සටන ජූනි මාස 19 වෙනි දින පැවැත්වෙන්නට නියමිතයි. ඉතින් බොහොම සතුටු වෙනවා රණබිම රාජකීය විද්‍යාලය වෙනුවෙන්. කණ්ඩායම් දෙකටම මේ මොහොතේ සුබ පතනවා. අපි බලාපොරොත්තු වෙන හොඳ කණ්ඩායම් තරගයක්. ජයග්‍රහණයට වැඩිය සුහදතාවය වැඩි කරන්න, ක්‍රිකට් ක්‍රීඩාව පාසල් අතර ප්‍රචලිත කරන්න, ළමයින්ට වඩා හොඳ අවස්ථාවක්, ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරලා දෙන්න. සුහදතාවය අධ්‍යාපනය කියන්නේ ඇත්තටම පොතපත අධ්‍යාපනය විතරක් නෙමෙයි. ඉතින් මේ තුලින් ළමයින්ගේ පෞරුෂ සංවර්ධනයට ලොකු දෙයක් වෙනවා. පාසලක් විදියට අවට පාසල් අතර සුහදතාවය ඇති කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි එදාට සියලු දෙනාම හම්බ වෙමු. හොඳ ක්‍රිකට් මැච් එකක් බලමු.